මොයිස්චරයිසර් ගහලා ස්කින් එක ඩ්‍රයි වගේ දැනෙනවද? ඩ්‍රයි ස්කින් කියන්නේ ස්කින් ටයිප් එකක්. ඒ කියන්නේ ඔයාගේ සමෙන් ස්වභාවයෙන්ම තෙල් එහෙමත් නැත්නම් සීබර්ම් අඩුවෙන් නිපදවනවා. ඒ නිසා සම නිතරම වියලි රළු ස්වභාවයක් ගන්න පුළුවන්. හැබැයි ඩීහයිඩ්‍රේටඩ් ස්කින් කියන්නේ ස්කින් කන්ඩිෂන් එකක්. ඒ කියන්නේ සමේ ජලය අඩුයි. මේක ඕනෑම ස්කින් ටයිප් එකකට අනිවාර්යෙන්ම ඔයිලි ස්කින් එකකටත් වෙන්න පුළුවන්. ඩීහයිඩ්‍රේටඩ් ස්කින් එකක් තියෙන අයගේ සම ටයිට් වගේ දැනෙන්න, ඩල් වෙන්න, එහෙමත් නැත්නම් ෆයින් ලයින්ස් වැඩිපුර පේන්න පුළුවන්. ඩ්‍රයි ස්කින් වලට සෙරමයිඩ් වැනි රිච් මොයිස්චරයිසින් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් වඩා හොඳයි. ඩීහයිඩ්‍රේටඩ් ස්කින් එකකට හයිලුරොනික් ඇසිඩ්, ග්ලිසරින් වගේ හයිඩ්‍රේටින් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන මොයිස්චරයිසර් එකක් වඩා ප්‍රයෝජනවත්. ඒ නිසා සම වියලී කියලා දැනෙන හැම වෙලාවෙම ඒක ඩ්‍රයි ස්කින් එකක් කියලා හිතන්න එපා. ඩ්‍රයි ස්කින්ද ඩීහයිඩ්‍රේටඩ් ස්කින්ද කියලා හඳුනගන්න එක තමයි ස්කින් කෙයාර් රූටින් එකක පළවෙනි පියවර. සයන්ටිෆික් විදියට ස්කින් කෙයාර් ගැන දැනගන්න ෆලෝ කරන්න. I'm Dr. Dula.